මැච්ච එක බැලුවද ඔයා ආපු දවසින්දල ඔයාට අපි පෙට් පේපර්ස් මුලින් ඔන්න තියරිටි උට් එක කරා හරිද තීරටි උට් එක කලා ඉට පස්සේ ඒකත් එක්ක පාස් පේපර සාකච්ඡා කලා ඒ කාලෙප හරිද පාස් පේපර සාකච්ඡා කරලා ඊට පස්සේ අපිට පෙට් පේපර එක තිබ්බා මෙන්න අපි එදවස්සල කරපු දේවල් තියරිය එකේදී නේද රිවිෂන් එකේදී ඊසි බුක් කියල එකක් කලා හරි ඊසි බුක් ඊළඟට MCQ බුක් ටිහෙකුත් දුන්නා තනියම කරන්න ළමයි කියලා රිවිෂන් බුක් කියලා නැත්තං ගයිඩ් බුක් කියලා තව එකක් කලා මේ රිවිෂන් එකට අදාළව හරිද ඊට පස්සේ අපි ඔයාට මේවට අමතරව දෙයනේ ආර් පේපර් මාලාවකුත් කරා ආර් පේපර් සෙට් එකකුත් කරා හරිද ඔයා බලන්න මෙච්චර දේවල් කරලා ඇයි ඔයාට අපි MCQ ට්‍රේන් එකකුත් කරන්නේ ඇයිවාට MCQ ට්‍රේන් එකකුත් කරන්නේ හැ මතකයි නෙද මං ඔයාට කිව්වා ඔයා පන්තියට එනකොට මෙච්චරයි මෙන්න එක්සෑම් එක මෙහෙම හිටපු ඔයාව තමයි අපි මේ තත්ත්වයට පත් කරන්න ඕනේ හරිද ඒක අවසාන අධීරේ මේ ඉන්නේ ළමයි ඔයාගේ ප්‍රතිවාදියා වෙන කවුරුත් නෙමෙයි ඒලවල එක්සෑම් එක එනිසා කිසිම වෙලාවක ප්‍රතිවාදියාව තක්සේරු කරන්න